ආයිබෝන් අද අපි බලන්නේ කොහොමද මේ ටික්ටොක් account එකක් හදන්න කියලා. ඉස්සෙල්ලාම Google එකේ ටික්ටොක් කියලා සර්ච් කරලා මම ටික්ටොක් වලට යනවා. අම්, ඊට පස්සේ normally ටික්ටොක් open වෙනවා. අපිට පුළුවන් මෙතන login button එක තියෙනවා. අපිට login button එක press කරන්න පුළුවන්. එතකොට එයාලා අහනවා Google account එකෙන්ද මොකෙන්ද log වෙන්නේ කියලා. මම continue with Google දෙනවා. එතකොට මගේ අර කලින් හදපු email account එක තියෙනවා. මට පුළුවන් ඒ account එක select කරන්න. ඒ account එක select කරලා එතකොට Google අහනවා මෙයාලට මේකට permission දෙන්නද කියලා. ඉතින් මම continue button එක press කරනවා. account එක create වෙනකම් පොඩි වෙලාවක් ඉන්න වෙයි. හරි මෙතන අහනවා මගේ මාසේ උපන්දිනේ ඊළඟට මගේ උපන් අවුරුද්ද මම ඒ ටික enter කරනවා. ඊට පස්සේ next button එක press කරනවා. ඊට පස්සේ අපේ ඊට පස්සේ මගේ username එක අහනවා TN සජිත් TN ෂාන් 1 කියලා තියෙනවා. මම ඒකට කැමතියි. මම බලනවා මේක සජිත් හරි කමන්නේ. සජිත් TN ෂාන් 1 කියලා තියෙනවා. මම මේක sign up button එක press කරනවා. එතකොට login වුණා කියලා message එකක් එනවා. අපි බලමු ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. හරි. එතකොට අපේ email TikTok account එක අපේ කලින් තිබ්බ Gmail එකත් එක්ක කනෙක්ට් වෙලා දැන් log වෙනවා. අපිට පුළුවන් මේකේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න. මේ විදිහට තමයි මගේ ප්‍රොෆයිල් එක හම්බෙන්නේ. ඉතින් මම මේ account එක හදපු ගමන් හින්දා following සහ followers සහ like මොනවත් නැහැ. අපිට මේ විදිහට තමයි TikTok account එකක් හදාගන්න. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. තවත් මේ වගේම මේ සියලු accounts වලින් අපි මේ හදපු Facebook, YouTube, TikTok, WhatsApp මේ හැම එකකින්ම මොනවද ඉස්සරහට කරන්න පුළුවන් කියලා වීඩියෝ සීරීස් එකක් අරන් එනවා. ඉතින් ඒවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මම ඔයාලගෙන් ඔයාලට ආරාධනා කරනවා.